අද ලෝකේ බර අඩු කරගන්න එක සිම්පල් දෙයක් නෙවෙයි. ඒක ස්ට්‍රගල් එකක්. මිල්ඩන් ගණන් මිනිස්සුව තමන්ගේ බොඩි එක වෙනස් කරන්න ලිමිට් එකක් නැතුව උත්සාහ කරනවා. ඒ අතරේ ඩොක්ටර්ස්ලා සයින්ටිස්ට්ස්ලා ලෑබ් වල අඩ අලුත් සොලියුෂන් එකක් හොයනවා. ඒකෙන්න හඳුනාගත්තා. බර අඩු කරන්න පුළුවන් අලුත්තම බෙහෙත්. ඒක අපේ බොඩි එකේ හෝමෝන්ස් වලට ඩයිරෙක්ට්ලි අෆෙක්ට් කරන අලුත්ම බෙහෙත් කාණ්ඩයක්. අද ලෝකය පුරා මිලියන ගණන් මිනිස්සු මේ සොලියුෂන් එක භාවිතා කරනවා. බර අඩු කිරීමේ වෙළඳපොලේ දැනට ඉදිරියෙන්ම ඉන්නේ මේ බෙහෙත් කාණ්ඩයයි. කොහොමද වැඩ කරන්නේ? ඒක දැන් බලමු. මේවා හඳුන්වන්නේ GLP-1 receptor agonists කියලා. GLP-1 කියන්නේ අපේ ශරීරය තුළ ස්වභාවිකව නිපදවන හෝමෝන් එකක්. විශේෂයෙන්ම අපි කෑම කාලා පස්සේ මේක වැඩි වෙනවා. සරලව කියනකොට මේ හෝමෝන් එක බඩ පිරුණා කියලා බ්‍රේන් එකට කියන පණිවිඩකරුවෙක් වගේ. මේක මොළයට සිග්නල් එකක් යවනවා. හරි. දැන් කෑම නවත්තන්න කියලා. ඒකෙන් ඇපටයිට් එකත් ක්‍රේවින්ග්ස් එකත් අඩු වෙනවා. ඒ වගේම කාම ඩයජෙස්ට් වෙන වේගය ස්ලෝ කරනවා. ඒකෙන ඉක්මනට නැවත කන්න හිතෙන්නේ නැහැ. තවත් වැදගත් දෙයක්. මේ හෝමෝන් එක බ්ලඩ් ෂුගර් කන්ට්‍රෝල් කරනවා. ඉන්සුලින් රිලීස් කරලා බැලන්ස් එක තබා ගන්න හෙල්ප් කරනවා. ඔස්ථාරකට GLP-1 ඩ්‍රග්ස් කියන්නේ මේ හෝමෝන් එක වගේම බිහේව් කරන ඖෂධ. ඒවා ශරීරයේ GLP-1 එෆෙක්ට් එක වැඩි කරලා ඔයාට කන්න හිතෙන එක අඩු කරලා බර අඩු වෙන්න හෙල්ප් කරනවා. ඒත් මේක මැජික් සොලියුෂන් එකක් නෙවෙයි. ඩයට් එකත් එක්සර්සයිස් එකත් එක්ක තමයි හොඳම රිසල්ට් එක ලැබෙන්නේ. සාමාන්‍යයෙන් ප්ලේට් එක ඉවර වුණත් තව ටිකක් කියලා හිතෙනවා. ඒත් මේක මැජික් සොලියුෂන් එකක් නෙවෙයි. හොඳම රිසල්ට් එක ලැබෙන්නේ ඩයට් එකත් එක්සර්සයිස් එකත් එක්ක තමයි. අපි දැන් කතා කරමු මේ බෙහෙත් මොනවාද කියලා. මම මේ බෙහෙත් ගැන කොටස් කීපයකින් ඔයාලට විස්තර ගේන්නම්. 2021 දී අනුමත වූ සෙමග්ලූටයිඩ් වෙළඳපොලේ පවතින වෙළඳ නාමයන් ලෙස වෙගෝවි ඕසෙම්පික් හඳුන්වන්න පුළුවන්. ඉන්ජෙක්ෂන් ලෙස ලබා දේ. ආහාර රුචිය අඩු කරයි. 14%ක් 15ක් දක්වා බර අඩුවීමක් සිද්ධ වෙනවා. අනිවාර්යෙන් වෛද්‍ය උපදෙස් සහිතව භාවිතා කළ යුතුයි. 2025 දී මේ පෙති ආකාරයෙන්ද ලබාගත හැක. සෙමග්ලුටයිඩ් කියන්නේ සමට යටින් දෙන ඉන්ජෙක්ෂන් ඖෂධයක්. මේක ප්‍රධාන වශයෙන්ම භාවිතා කරන්නේ දෙවන වර්ගයේ දියවැඩියාව පාලනය කරන්න. මේ ඖෂධය ආහාර පාලනයට සහ ව්‍යායාම සමග එකට භාවිතා කළාම රුධිරයේ සීනි මට්ටම හොඳින් පාලනය වෙනවා. මේකින් ලැබෙන තවත් වාසි සෙමග්ලුටයිඩ් භාවිතා කරන සමහර අයට හෘදයාබාධ සහ ස්ට්‍රෝක් අවදානම අඩු වෙනවා. වකුගඩු රෝග වැඩි වීම මන්දගාමී වෙනවා. වකුගඩු අසාර්ථක වීමේ අවදානම අඩු වෙනවා. ශරීරයේ බර අඩු කරගන්න පුළුවන්. බර නැවත වැඩි වීම අඩු වෙනවා. ලිවර් රෝග සඳහා ප්‍රතිකාරයක් ලෙස භාවිතා වෙනවා. මේ ඖෂධය විවිධ නාම වලින් වෙළඳපොලේ පවතිනවා. ඔසෙම්පික්, වෙගෝවි, වෙගෝවි HD. වැදගත්ම දේ තමයි මේ ඖෂධය වෛද්‍ය උපදෙස් නැතුව ගන්න බෑ. නිවැරදි මාත්‍රාව වෛද්‍යවරයා විසින් තමයි තීරණය කරන්නේ. ඔයාට යම් ඖෂධ ආසාත්මිකතා තියෙනවා නම් කියන්න ඕනි. ළමුන්ට සම්පූර්ණයෙන්ම තහවුරු කරලා නැහැ. වයස්ගත අයටත් බලපෑම වැඩි වෙන්න පුළුවන්. කිරිදෙන මව්වරුන්ට බලපෑම තවත් සම්පූර්ණයෙන් පැහැදිලි කරලා නැහැ. වෙනත් ඖෂධ සමග අවධානය. මෙවැනි ඖෂධ සමග සැලකිලිමත් විය යුතුයි. ඇතැම් ප්‍රතිජීවක ඖෂධ ඔබ ලබා ගන්නවා නම්, ලිතියම් අන්තර්ගත ඖෂධ ඔබ ලබා ගන්නවා නම්, එමෙන්ම තවත් දියවැඩියා ඖෂධ වර්ග ලබා ගන්නවා නම්, ඔයාට වකුගඩු රෝග, ආග්න්‍යාශය දැවිල්ල, ජීර්ණ ගැටලු, ඇස් රෝග, ශරීරයේ ජලය අඩුවීම වගේ රෝග අවස්ථා තියෙනවා නම් වෛද්‍යවරයා දැනුවත් කරන්න ඕනි. භාවිතා කරන ආකාරය. සතියකට එක්වරක් ඉන්ජෙක්ෂන් එකක් දෙනවා. බඩ, උර, අත වගේ ස්ථානවලට දෙන්නේ. හැම වතාවෙම ස්ථානය වෙනස් කරනවා. ඉන්සුලින් සමග මිශ්‍ර කරන්න එපා. නීඩල් එක හැම අවස්ථාවෙම අලුත් එකක් භාවිතා කරන්න. එක පෙන් එක කිසිම වෙලාවක හුවමාරු කරන්න එපා. මුලින්ම අඩු මාත්‍රාවක් ලබා දෙනවා. සති කිහිපයකින් වෛද්‍යවරයා මාත්‍රාව වැඩි කරනවා. බර අඩු කිරීම සඳහා වැඩිම මාත්‍රාවක් භාවිතා වෙනවා. මේක ෆ්‍රිජ් එකේ තමයි තියන්න ඕනි. ෆ්‍රීස් එකේ තියන්න එපා. පෙන් එක වියුක්ත කළාට පස්සේ දින කිහිපයක් තුළ භාවිතා කළ යුතුයි. මොනවාද මේකෙන් අපිට තියෙන අතුරු ආබාධ? සාමාන්‍යයෙන් වමනය, බඩේ වේදනාව, මලබද්ධය, ગેස්ට්‍රික් වගේ තත්ත්ව එන්න පුළුවන්. ඒ වගේම සම, ඇස් කහවීම, හුස්ම ගැනීම අපහසුතා, දැඩි ඇලර්ජිකත්ව, මුහුණ ගෙල ඉදිමීම සිද්ධ වෙන්න පුළුවන්. වෛද්‍ය උපදෙස් නැතුව කිසිම ඖෂධයක් ලබා ගන්න එපා. මත්පැන් සමග මේ ඖෂධ ලබා ගන්නත් එපා. සෙමග්ලුටයිඩ් කියන්නේ දියවැඩියාව පාලනයට සහ බර අඩු කිරීමට උදව් කරන බලවත් ඖෂධයක්. ඒ භාවිතා කළ යුත්තේ අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් යටතේ. ඔලඟට අපි කතා කරන්නේ ලිරග්ලූටයිඩ් කියන බෙහෙත ගැන. මේක සෙමග්ලූටයිඩ් වලට වඩා ප්‍රබලත්වය අඩුයි. ලිරග්ලූටයිඩ් කියන්නේ දිනපතා භාවිතා කරන ඉන්ජෙක්ෂන් එකක්. වික්ටෝසා සහ සැක්සෙන්ඩා කියන්නේ මේකේ ප්‍රසිද්ධ බ්‍රෑන්ඩ් නේම්ස් දෙකක්.
මෙය බර 5% සිට 10ක් දක්වා අඩු කිරීමට උපකාරයි. ඉක්මනින් පිරෙන හැඟීම ලබා දෙන නිසා කාම රුචිය අඩුවේ. අපි දැන් මේ ගැන තව විස්තර ටිකක් දැනගමු. ලිරාග්ලූටයිඩ් කියන්නේ ශරීරයේ රුධිරයේ සීනි පාලනය කිරීමටත් බර අඩු කිරීමටත් භාවිතා කරන විශේෂ ఔෂධයක්. මේ ඖෂධය බොහෝ විට දෙවන වර්ගයේ දියවැඩියාව ඇති අයට ලබා දෙනවා. එය ආහාර පාලනය සහ ව්‍යායාම සමග එකතු කර භාවිතා කරන විට වැඩි ප්‍රයෝජනයක් ලැබෙනවා. මෙම ඖෂධය වෙළඳපොලේ විවිධ නාම වලින් හඳුන්වනු ලබනවා. ප්‍රධාන වෙළඳ නාම දෙකක් වන්නේ සැසෙන්ඩා සහ වික්ටෝසයි. වික්ටෝසා බොහෝ විට දියවැඩියාව පාලනය සඳහා භාවිතා කරන අතර සැසෙන්ඩා වැඩිපුර භාවිතා කරන්නේ බර අඩු කිරීම සඳහායි. මේ ඖෂධය ශරීරයට ලබා දෙන්නේ සම යටට ඉන්ජෙක්ෂන් එකක් ලෙසයි. බොහෝ විට බඩ ප්‍රදේශයට හෝ ඉහළ අතට එය ලබා දෙනවා. සෑම වරකම එකම තැනට නොදී ස්ථානය මාරු කරමින් ලබා දීම වැදගත්. එවිට සමට හානි වීම අඩු වෙනවා. ලිරාග්ලූටයිඩ් දියවැඩියාව පාලනය කරනවා පමණක් නොව හෘදයාබාධ හා ස්ට්‍රෝක් වගේ ජීවිතයට භයානක තත්ත්ව ඇතිවීමේ අවදානමද අඩු කිරීමට උපකාරී වෙනවා. ඒ නිසා හෘද රෝග අවදානමක් ඇති අයටත් මෙය වැදගත් ඖෂධයක්. බර වැඩි අයටත් මේ ඖෂධය භාවිතා කරනවා. විශේෂයෙන් තරබාරුකම ඇති අය ආහාර පාලනය සහ ව්‍යායාම සමග මෙය භාවිතා කරන විට බර අඩු කර ගැනීමට උපකාරී වෙනවා. මේ නිසා සමහරුන් මේ ඖෂධය බර අඩු කරන ඉන්ජෙක්ෂන් ලෙස හඳුන්වනවා. ඖෂධය භාවිතා කිරීමට පෙර වෛද්‍යවරයාට ඔබට තිබෙන සියලුම රෝග ගැන කියන්න ඕනේ. විශේෂයෙන් අග්නාශය දැවිල්ල, වකුගඩු ගැටලු, ගල්, තයිරොයිඩ් ග්‍රන්ථියේ රෝග හා පෙර ආසාත්මිකතා තිබේ නම් එය අනිවාර්යෙන් දැනුම් දිය යුතුයි. ගැබිණි කාන්තාවන්, මව්පිරි දෙන මව්වරු, කුඩා දරුවන් සහ වයස්ගත අය මේ ඖෂධය භාවිතා කිරීමට පෙර වෛද්‍ය උපදෙස් අනිවාර්යෙන් ලබා ගත යුතුයි. තමන්ව තීරණය කරගෙන භාවිතා කිරීම සුදුසු නැහැ. මේ භාවිතා කරන අතරතුර රුධිරයේ සීනි මට්ටම නිතර පරීක්ෂා කිරීම ඉතා වැදගත්. විශේෂයෙන් ආහාරයට පෙර, ආහාරයෙන් පසු සහ නිින්දට පෙර පරීක්ෂා කිරීමෙන් අඩු සීනි හෝ වැඩි සීනි ඇතිවීම වැළැක්විය හැකිය. සීනි අඩුවීමේ ලක්ෂණය ලෙස කම්පනය, දාඩිය දැනීම, බඩගින්න වැඩිවීම, හිස රදය, හදිසි දුර්වල බව, කතා කිරීමට අපහසු වීම සහ කලබල ගතිය පෙන්වන්න පුළුවන්. එවැනි අවස්ථාවක පැණි, සීනි, පළතුරු ජූස් හෝ ග්ලූකෝස් ලබා ගැනීමෙන් ඉක්මන් සහනය ලැබේ. සීනි වැඩිවීමේ ලක්ෂණ විදිහට අධික පිපාසය, නිතර මුත්‍රා යාම, කට වියලීම, දැඩි දුර්වල බව සහ පෙනීම බොඳ වීම වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවක වහාම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි. මෙම ඖෂධයට අතුරු ආබාධ තියෙන්න පුළුවන්. වමනය, ඔක්කාරය, බඩේ අමාරුව, මලබද්ධය, හිස රදය, ආහාර රුචිය අඩුවීම සහ බර අඩුවීම සාමාන්‍යයෙන් දැකිය හැකිය. සමහර අයට ඉන්ජෙක්ෂන් දුන් ස්ථානයේ වේදනාව, රතු වීම හෝ ඉදිමීමද ඇතිවිය හැකිය. කලාතුරකින් බරපතල අතුරු ආබාධ ඇතිවිය හැකිය. උදාහරණයක් ලෙස උගුර ඉදිමීම, හුස්ම ගැනීමට අපහසු වීම, අධික බඩේ වේදනාව, වමනය මුත්‍රා අඩුවීම හෝ ගෙල ප්‍රදේශයේ ගැටිත්තක් දැනීම වගේ දේවල් තියෙනවා නම් වහාම වෛද්‍යවරයා හමු විය යුතුයි. මේ ඖෂධය ශීතකරණයේ තබා ගත යුතුයි. එය කැටි නොකර යුතුයි. විවෘත කළ පෑනක් දින 30ක් පමණ භාවිතා කළ හැකි අතර පසුව ඉවත් කළ යුතුයි. භාවිතා කළ කටුව ආරක්ෂිතව ඉවත් කිරීමද වැදගත්. ඉතා වැදගත් දෙයක් තමයි සැසෙන්ඩා සහ වික්ටෝසා එකම ඖෂධ අඩංගු ඒවා නිසා ඒවා එකට භාවිතා නොකළ යුතුයි. මේ වෛද්‍ය ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක් ඇතිව පමණක් භාවිතා කළ යුතු අතර තමන්ව හෝ වෙනත් අයගේ උපදෙස් මත භාවිතා කිරීම අනුතරදායක විය හැකිය. සරලව කියනවා නම් ලිරාග්ලූටයිඩ් කියන්නේ දියවැඩියාව පාලනය කිරීමට හා බර අඩු කිරීමට සහ හෘද රෝග අවදානම අඩු කිරීමට උපකාරී ශක්තිමත් ඖෂධයක්. නමුත් එය නිවැරදිව වෛද්‍ය උපදෙස් අනුව පමණක් භාවිතා කළ යුතුයි. ඊළඟට අපි කතා කරන්නේ ටර්සෙපාටයිඩ් ගැනයි. වෙළඳපොළ නාමයන් ලෙස ZEPBOUND සහ මවුන්ජරෝ කියන ඒවා පවතිනවා. 2023 දී අනුමත වූ මේ බෙහෙත දැනට තිබෙන ඉතාම ප්‍රබල weight loss injection එකක් ලෙස සැලකෙනවා. සියයට 22කට වඩා බර අඩු කිරීමට හැකියාව තිබෙනවා. බඩගින්න බොහෝ අඩු කරමින් බර පාලනයට විශාල සහාය ලබා දෙනවා. අපි දැන් මේ ගැන තව විස්තර බලමු. ටර්සෙපටයිඩ් කියන්නේ දියවැඩියාව සහ වැඩි බර පාලනය සඳහා භාවිතා කරන විශේෂම ඖෂධයක්. මෙය විශේෂයෙන් දෙවන වර්ගයේ දියවැඩියාව ඇති අයට රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීමට උපකාරී වෙනවා. ඒ වගේම වැඩි බර අඩු කරගෙන එය නැවත වැඩි නොවීමට උදව් කරනවා. තවත් වැඩි බර නිසා නිින්දේදී හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇති අයටත් මේක ප්‍රයෝජනවත්. මේ ඖෂධය සාමාන්‍ය පෙති වගේ කටින් ගන්න එකක් නෙමෙයි. මේක ඉන්ජෙක්ෂන් එකක් විදිහට සමට යටින් ලබා දෙන ඖෂධයක්. බඩ ප්‍රදේශයට උර හිසේ පිටුපසට එය ලබා ගන්න පුළුවන්. සතියකට එක්වරක් පමණක් ලබා ගන්නා නිසා දිනපතා මතක තබා ගැනීමට අවශ්‍ය නැහැ. මේ ශරීරයේ සීනි පාලනය කරන හෝමෝන වල ක්‍රියාව වැඩි කරමින් වැඩ කරනවා. ආහාරයෙන් පසු රුධිරයේ සීනි වැඩි වූ විට එය අඩු කිරීමට උදව් වේ. ඒ වගේම බඩ පිරුණු හැඟීම ඉක්මනින් ඇති කරන නිසා කෑම ප්‍රමාණය අඩුයි. ඒ හේතුවෙන් බරත් අඩු වෙනවා. මේ ඖෂධය ආරම්භයේදී සාමාන්‍යයෙන් අඩු මාත්‍රාවකින් පටන් ගනී. පළමු සති 4 තුල සතියකට එක්වරක් කුඩා මාත්‍රාවක් ලබා දෙයි. ඉන්පසු වෛද්‍යවරයාගේ උපදෙස් අනුව මාත්‍රාව ටිකෙන් ටික වැඩි කරනවා. තමන්ම මාත්‍රාව වෙනස් කිරීම සුදුසු නැහැ. මේ ඖෂධය භාවිතා කරන විට ආහාර පාලනය සහ ව්‍යායාම ඉතා වැදගත්. බෙහෙත පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. සීනි පරීක්ෂා කිරීම, නියමිත ආහාර සැලැස්ම අනුගමනය කිරීම සහ ව්‍යායාම කිරීම එකට තිබිය යුතුයි. ඇතැම් අයට මේ බෙහෙත නිසා බඩ කැක්කුම, වමනය, බඩ බුරුල් වීම, බඩ පිරුණු හැඟීම, අජීර්ණය වගේ සාමාන්‍ය අතුරු ආබාධ ඇතිවිය හැකිය. බොහෝ විට ශරීරයට හුරු වූ පසු ඒවා අඩු වෙයි. තවත් සමහර බරපතල ලක්ෂණයක් තිබිය හැකිය. උදාහරණයක් විදිහට හදිසි, දැඩි බඩේ වේදනාව, උගුර හෝ මුහුණ ඉදිමීම, හුස්ම ගැනීමට අපහසු වීම, ඇස් හෝ සම කහ වීම, දැඩි දුර්වලතාවය වගේ දේවල් තියෙනවා නම් වහාම වෛද්‍යවරයා හමු විය යුතුයි. මේ බෙහෙත භාවිතා කරන කාන්තාවන් ගැප් ගැනීමට සැලසුම් කරනවා නම් කලින් වෛද්‍යවරයාට කියන්න අවශ්‍යයි. ගර්භණී කාලයේදී මේ භාවිතා කිරීම කොහෙත්ම සුදුසු වෙන්නේ නැහැ. කිරිදෙන මව්වරුන්ටත් වෛද්‍ය උපදෙස් අනිවාර්යයි. තයිරොයිඩ් ග්‍රන්ථියේ පිළිකා ඉතිහාසයක් තිබේ නම්, අග්න්‍යාශයේ දැවිල්ල තියෙනවා නම්, වකුගඩු රෝග තියෙනවා නම්,
බඩ කිස්වීම ගැටලු තියෙනවා නම් මේ බෙහෙත භාවිතයට පෙර වෛද්‍යවරයාට අනිවාර්යෙන්ම දැනුම් දිය යුතුයි. ඉන්ජෙක්ෂන් පෑන හෝ ඉදි කටුව කිසි විටකත් වෙනත් අය සමග බෙදා ගන්න එපා. එය ආසාදන පැතිරීමට හේතු විය හැකිය. ටර්සෙපටයිඩ් කියන්නේ බර අඩු කරන මැජික් බෙහෙතක් නෙමෙයි. නමුත් එය නිවැරදි ආහාර පාලනය, ව්‍යායාම සහ වෛද්‍ය උපදෙස් සමග භාවිතා කළොත් ජීවිතය සෞඛ්‍ය සම්පන්න කර ගැනීමට විශාල උදව්වක් ලබා දෙන ඖෂධයක්. බර අඩු කරගන්න ෆයිට් කරනවද? ඔයා කන මේදය ශරීරයට උරාගන්න එක නවත්වන්න පුළුවන් ඩ්‍රග් එකක් තියෙනවා. මේක තමයි ඕර්ලිස්ටට් මේද අවශෝෂණය නවතන මෙඩිසින් එක. නිසි ඩයට් එකක් එක්ක 105ක් පමණ weight loss එකක් ලබා ගන්න පුළුවන්. හැබැයි මේක භාවිතා කරන්න කලින් මේ දේවල් දැනගන්නම ඕනේ. ඖෂධයක් වන ඔර්ලිස්ටැට් ගැනයි. වෙළඳ පොලේ මේක ප්‍රධාන වශයෙන් අඩිලී සහ සෙනිකැල් කියන නාම වලින් හඳුන්වනවා. මේ ඖෂධය විශේෂයෙන් අධි බර හෝ ස්ථූලතාවය තියෙන අයට බර අඩු කරන්න උපකාර කරනවා. ඔර්ලිස්ටැට් වැඩ කරන විදිහ ටිකක් වෙනස්. අපි කන ආහාරවල තියෙන මේදය එහෙමත් නැත්නම් ෆැට් එක සම්පූර්ණයෙන්ම ශරීරයට උරා ගන්න ඉඩ නොදී එයින් කොටසක් පිටතට ඉවත් කරනවා. මල පහ සමග. ඒ කියන්නේ මේදය ශරීරයේ තැම්පත් වෙලා බර වැඩිවීම අඩු කරනවා. හැබැයි මේක මැජික් මෙඩිසින් එකක් නෙමෙයි. ඔර්ලිස්ටැට් හොඳින් වැඩ කරන්න නම් අනිවාර්යයෙන්ම කැලරි අඩු ඩයට් එකක් සහ රෙගියුලර් එක්සර්සයිස් එකක් එක්කම යන්න ඕනි. මේ බෙහෙත සාමාන්‍යයෙන් ආහාර සමග හෝ ආහාරයෙන් පැයක් ඇතුළත ගන්නවා. විශේෂයෙන් ෆැට් එක තියෙන මීල් එකක් එක සමග ගන්න එකයි වැදගත්. ඒත් ෆැට් එක නැති මීල් එකක් නම් ඩෝස් එක ස්කිප් කරන්න පුළුවන්. තවත් වැදගත් දෙයක් තමයි ඔර්ලිස්ටැට් නිසා ශරීරයට විටමින් A, B, E සහ K වගේ වැදගත් විටමින්ස් අවශෝෂණය අඩු වෙන්න පුළුවන්. ඒ නිසා මල්ටි විටමින් සප්ලිමන්ට් එකක් දිනපතා ගන්න කියලා වෛද්‍යවරු උපදෙස් දෙනවා. හැබැයි විටමින් එක සහ ඔර්ලිස්ටැට් එකම වෙලාවෙ ගන්න එපා. පැය දෙකක්වත් පරතරයක් තියන්න ඕනි. සාමාන්‍ය ඩෝස් එක වන්නේ වැඩිහිටියන්ට කරල් එක බැගින් දිනකට 3 වරක් ෆැට් එක තියෙන ප්‍රධාන මීල් එකක් සමග ගන්න ඕනි. හැබැයි මේ බෙහෙත හැමෝටම සුදුසු නැහැ. Gall bladder problems, kidney stones, liver diseases, diabetes or thyroid problems තියෙන අය විශේෂයෙන් ડોක්ටර් කෙනෙකුගේ උපදෙස් මත පමණක් භාවිතා කරන්න ඕනි. දැන් side effects ගැන බලමු. ඔර්ලිස්ටැට් වලින් වැඩිපුරම දකින්න ලැබෙන්නේ oily stools, තෙල් සහිත මල පහ. gas diarrhea, bowel control අඩුවීම සහ stomach discomfort වගේ side effects බලා ගන්න පුළුවන්. මේවා ටිකක් අපහසු වුණත් බොහෝ දෙනාට සාමාන්‍යයෙන් දකින්න ලැබෙන දේවල්. digestive side effects එන්නත් පුළුවන්. හැබැයි dark urine, yellow eyes, severe stomach pain, blood in urine or unusual weakness වගේ ලක්ෂණ තිබුණොත් ඒවා serious signs වෙන්න පුළුවන්. එහෙම වෙලාවක වහාම ડોක්ටර් කෙනෙක් හමු වෙන්න ඕනේ. ගර්භණී කාලයේදී මේ ඖෂධය භාවිතා කිරීම සුදුසු නැහැ. ඒ වගේම වෙනත් මෙඩිසින් සමග ගන්නවා නම් ඒ ගැන ડોක්ටර්ට කියන්න ඕනේ. මොකද drug interactions ඇති වෙන්න පුළුවන්. අවසානයේ මතක තියාගන්න ඕන දේ තමයි ඔර්ලිස්ටැට් කියන්නේ ෂෝට් කට් එකක් නෙමෙයි. හොඳ ආහාර රටාවක්, එක්සර්සයිස් සහ මෙඩිකල් ගයිඩන්ස් එක්ක භාවිතා කරන විට තමයි හොඳ ප්‍රතිඵල ලැබෙන්නේ. ඒ නිසා බර අඩු කරගන්න බෙහෙතක් ගැන හිතනවා නම් Tamanට ගැළපෙන සුරක්ෂිත ඔප්ෂන් එක මොකක්ද කියලා ડોක්ටර් කෙනෙක්ගෙන් අනිවාර්යයෙන්ම අහලා උපදෙස් ලබා ගන්න. අපි මුලින් කතා කළේ වර්තමාන ලෝකයේ බර අඩු කරගන්න භාවිතා කරන බෙහෙත් ගැන. දැන් අපි කතා කරමු ඉස්සර කාලේ වෛද්‍යවරු නිර්දේශ කරපු බෙහෙත් ගැන. මේ යටතේ මම බෙහෙත් තුනක් ගැන ඔයාලට කියලා දෙනවා. අපි බලමු මේ එකින් එක කොහොමද ඔයාගේ බර අඩු කරන්නේ කියලා. බර අඩු කරන එක අද කාලේ ඩයට් සහ එක්සර්සයිස් වලට විතරක් සීමා වෙලා නැහැ. දැන් සයන්ස් එකෙන් powerful medications එකතු වෙලා තියෙනවා. මෙන්න අද අපි බලන්න යන්නේ widely used වෙන weight loss drugs 3ක් ගැන. phentermine, qsimia සහ contrave. අද අපි මුලින්ම කතා කරන්නේ phentermine කියන මෙඩිකේෂන් එක ගැනයි. පැරණිම හා ප්‍රසිද්ධම බර අඩු කරන බෙහෙතක් තමයි phentermine කියන්නේ. මේ මොලේ බඩගිනි පාලනය කරන කොටසට බලපාලා ආහාර රුචිය අඩු කරනවා. නමුත් මේට side effects තියෙනවා. හදවත වේගවත් වීම, නිින්ද නොයාම සහ උද්දීපනය වැනි තත්ත්වයන් ඇතිවිය හැක. ඊළඟට තියෙන්නේ phentermine සහ topiramate එකතු කරලා හදපු qsimia කියන බෙහෙත. මේ appetite අඩු කරනවා වගේම food cravings උත් අඩු කරනවා. සාමාන්‍යයෙන් 7% සිට 11% දක්වා බර අඩුවීමක් ලබා ගන්න පුළුවන්. contrave කියන්නේ මොලේ reward system එකට බලපාන බෙහෙතක්. මේ craving සහ emotional eating අඩු කරනවා. සාමාන්‍යයෙන් 5% සිට 9% දක්වා weight loss ලබා ගන්න පුළුවන්. නමුත් මේ බෙහෙත්වල තියෙන තවත් වැදගත් දෙයක් තමයි ඒවා ඉතාමත් මිල අධික වීම. මෙවැනි weight loss medications සඳහා දිගු කාලීනව විශාල මුදලක් වියදක් කරන්න වෙනවා. ඒ නිසා මේවා භාවිතා කිරීම හැම කෙනෙකුටම පහසු විසඳුමක් නොවේ. ඉතින් මං හිතනවා බර අඩු කරගන්න දැන්ට ලෝකේ පවතින බෙහෙත් මොනවද ඒව කොහොමද වැඩ කරන්නේ මොනවාද ඒ වගේ side effects කියලා ඔයාලට පොඩි වැටහීමක් එන්න ඇති කියලා. තව අලුත් බෙහෙත් තවමත් පරීක්ෂණ මට්ටමේ පවතිනවා. බෙහෙතනවා මේ වගේ තවත් බෙහෙත් ගැන දැනගන්න අපේ නාලිකාව සමග රැඳී සිටින්න. අපිව Facebook follow කරන්න, YouTube subscribe කරන්න.
සුබ දවසක්.